මගෙන් ගොඩාක් අය අහලා තිබුණා මිරිස් ඒ වගේම වම්බටු වල කෘත්‍රිම පරාගණය කොහොමද කරන්නේ කියලා. අද අපි බලමු ඒක ලේසියෙන් කරගන්නේ කොහොමද කියලා. මේකට හොඳින් පිපුණු නිරෝගී වම්බටු මලක් තෝරලා ගන්න ඕන. සාමාන්‍යයෙන් උදේන්ම අලුත පිපුණ මලක්. ඊට පස්සේ හොඳට බලන්න ඔය මලේ රේණු වල කහ පාට කුඩු වගේ පරාග තියනවද කියලා. එහෙම තියෙනවා නම් මලට හානියක් නොවන විදියට පින්සලක් හරි තෙත නැති පිරිසිදු කොටන් බඩ් එකක් හරි අරගෙන ඒ පරාග ටික සෙමෙන් එකතු කරගන්න. දැන් ඉතින් එකතු කරගත්ත පරාග ටික මලේ මැද තියෙන කලංකය උඩ පරිස්සමින් තවරන්න. මේක කරාට පස්සේ පරාගණය කරපු මල ලේසියෙන් හඳුනා ගන්න. ඒ වගේම ඒක සාර්ථකද කියලා බලාගන්න මලේ නැට්ට වටේට නූලක් ගැට ගහන්න. ඔන්න වැඩේ ඉවරයි. දවස් 3-4කින් මල පරවෙලා මේ විදිහට වම්බොටු ගෙඩියක් හැදෙන්න පටන් ගන්නවා. මතක තියාගන්න කෘත්‍රිම පරාගණය කරන්න ඕනේ උදේම. වැසි දවස්වලට කරන්න එපා. අනිත් එක මල අතින් අල්ලන්නේ නැතුව කරනෝ නම් ගොඩක් හොඳයි. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. Wow Plant YouTube channel එක තවම subscribe කරලා නැත්නම් අදම කරන්න.